foodies. මම අද වැලන්ටයින් එකට ස්පෙෂල් දෙයක් ගෙනාවා. කෑමකුයි බිමකුයි දෙකක්. මේ අපි බලමු මොකක්ද ඒ කියලා. එහෙනම් මාත් එක්ක එකතු වෙලා ඉන්න guys. Danny's Diaries. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ යාළුවා තමයි මෙන්න මෙයා. Breeze. අද අපි බයිට් එකට ගන්නවා මෙන්න මේක. මේක තමයි ඩොමිනෝස් එකෙන් ආපු අලුත්ම heart shape. පේනවනේ? heart shape pizza එක තියෙනවා. ඒකට හම්බුණා ketchup තියෙනවා. Italian seasoning, chili flakes. මේක මේ සම්පූර්ණ පැකේජ් එකක් ඈ. මේ පැකේජ් එකට 2700ක් උනේ සම්පූර්ණ පැකේජ් එක. ඒකට මේ pizza එකයි මෙන්න මේ Pepsi එකයි චොකෝලාවා කේක් එකයි මෙන්න මේකයි හම්බ වෙනවා වැලන්ටයින් එකට. කොහොමද මේක ඒකට කීටක් ගියක් වයනේ. මෙන්න මේක හම්බෙලා මේ සෙට් එකම 2700ක් තමා උනේ. මේ ටික තමා මේ ටිකට අමතරව තව තියෙනවා මම ගත්ත මෙන්න මේක. මේකේ තියෙන චිකන් වින්ග්ස් 6ක් වගේ තමයි මට මතක විදියට. අපි අද මේ ටික try කරලා බලමු. අපි දැන් බලමු මේකේ මේ shape එක කොහොමද තියෙන්නේ කියලා. මේ මම ගත්ත flavor එක තමයි මේක මේ smoke chicken and salami. කොහොමද රස පාටයිනේ. මේ අපේ තියෙනවා ගිය අවුරුද්දේ කරපු මේ වගේම heart shape එකක් නේදක් තිබ්බේ. මේ වීඩියෝ එකක් ගිය අවුරුද්දේ කරපු ඒක බලන්න මම මෙතනින් දාන්න. මේකත් ගිහලා බලන්න අනිවාර්යයෙන්. ඉතින් heart එක ඊට පස්සේ chicken wings එක මේක මේ පැකේජ් එකට අදාළ වුණේ මේක මම වෙනම ගත්තේ. තියෙන්නේ මෙන්න මේ ටික. මේකේ පීසස් 6ක් තියෙනවා. මේක 700 ගාණක් වගේ උනේ. තියෙනවා red velvet ද මෙන්න මේ ලාවා කේක් එක තියෙනවා. ඒක මේ රෙඩ් වෙල්වෙට් එකක්. රෙඩ් වෙල්වෙට් heart shape එකක් තියෙන්නේ. ඒක අපි තියාගමු පැත්තකින්. මේවත් කඩලා තියාගමුද මෙතනින්? ලස්සනයි. යාවත් තියාගමු අපි මේ පැත්තෙන්. අපි මේක කඩාගමු. අපි මේක ටේස්ට් කරලා බලමු කොහොමද කියලා. ලස්සන පාටක් තියෙනවා. සුවඳත් හොඳයි. මේකේ හොඳ පාටක් තියෙනවා. සුවඳ තවලක් නැහැ. shape මේ එහෙනම් yes මේක මේ 6යි 8 මේ තියෙන්නේ
එහෙනම් අපි මේකෙන් කෑල්ලක් කරමු. ටේස්ට් කරලා බලමු. මේකේ ඉන්නේ රසය මේකේ මේක බොන්න තියෙන්නේ ඒකත් මේ පොඩ ට්‍රොපිකල් රසක් තියෙන්නේ මේකෙත් ඒ වගේම තියෙනවා මේ තියෙන්නේ තැනින් තැන අන්නාසි කෑලි තියෙනවා මේ දෙක හොඳට මැච් වෙනවා ඒත් මේ පයිනැපල් කතාවකුත් තිබුණේ නැහැ අපි ඉතාලියන් සීසනින් එකකින් චුට්ටක් දාගෙන කමු. ඒ ඉතාලියන් සීසනින් එක දාගත්තාම අමුතුම රසක් තියෙනවා. You swim? ඇත්තටම අවුල නැහැ රස හොඳයි. දෙකම සෙට් හැබැයි. චිකන් එක අමුතු නෑ. මේ චිකන් එකත් ගොඩක් රසයි ඈ. අදට වෙන්දට වඩා කැලි චුට්ටක් පොඩිද මන්ද. ඔක සෝස් එකක් තියෙනවා ඒක මැංගෝ සෝස් එකක්. මේ චිකන් එක try කරලා බලන්න රසයි ඒක. ඒකට පීසස් 6ක් තියෙනවා රුපියල් 700ක් විතර වගේ වෙන්න. අපි සෝස් ටිකක් දාගෙන try කරමු. හරි අපි අද මෙතනින් මේ වීඩියෝ එක මෙහෙමම එන්ඩ් කරනවා. මේ කම්බිනේෂන් එක මේ කොහොමද කියලා ඔයාලා try කරලා බලන්න. මේ try කරලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉතින් අදට මෙතනින් ඉවරයි. අපි ආයෙ දවසක හම්බෙමු. bye